Okay. එතකොට මේක open කරමු. Okay. අපි මේක කතා වුණේ මේව ගැනනේ numbers square root නැත්නම් සංඛ්‍යා මූල right ඒව ගැන තමයි last week එකේ කතා වුණේ right මේ තියෙන්නේ අපි area එක නැත්නම් වර්ගඵලය හොයන්නකොට කොහොමද කරන්නේ එතකොට පෙරිමීටර් පරිමිතිය right ඒව තමයි දැන් අද බලන්න තියෙන්නේ නේද okay මේකට 3/3 එකට යන කලින් මේක ඉවර කරමු නේද තෝනි ඉන්ස්ටාල් කරගත්තද නැත්නම් අදත් ඔන්ලයින් ටූල් එකකින් උනත් යන්න පුළුවන් yes teacher we go with online tool Python now for today online okay onlinepython.com right ඒක තමයි link එක yes yes so I'm going with the Python now you want the link no teacher I'm going with offline oh you're going with offline great that's better so you have all the things saved to your computer easily මේකෙදී කිය මොන හරි ඉන්ටර්නෙට් ඩ්‍රොප් එකක් වුණොත් හරි බ්‍රවුසර් එක ස්ටක් වුණොත් හරි ඔන්ලයින් එඩිට් එකේ තියෙන දේවල් මැකෙනවා නේද හැබැයි අපි ඔෆ්ලයින් දෙයක් කරොත් ඊට වඩා ලේසි ඒ වගේම බෑකප් එකක් ඒ වෙලේම ඇඩ් වෙන නිසා ඒ නිසා පුළුවන් තරම් අපි ඔෆ්ලයින් එකකින් කරමු තෝනි ඉන්සර්ට් ඉන්ස්ටෝල් වුණාද install करे नहीं और Python එකෙන් කරන්න आंटी Python එක okay teacher අපේ tutorial series එකේ teacher මුලින් ඉඳන් කරන්නේ ඉන්ස්ටෝල් කරන්න කියනවා නෑ teacher මේ tutorial series එක අර teacher ගේ PDF එක ඔව් teacher ඔක තමයි මේකනේ හා මේකිනා okay පළවෙනි එකේ නම් කරමු teacher නේ පළවෙනි එකේ okay ඉන්ස්ටෝල් කරන එකේ පොඩ්ඩක් ඉන්න teacher okay teacher teacher we can what is that first sentence is we can go with the first sentence because method 1 yes. First sentence we'll go with the first sentence okay so here we are going to learn about how to install Python first okay? So you can see Python is a cross-platform programming language. What do you mean by that? Cross-platform, right? That means you can run it in Windows, Mac OS, Linux, whatever you say it, the operating system, right? You can run it on any platform, right? That's why Python is so flexible,
නේද? දැන් අපි රොබෝ කෙනෙක් වුණත් හැදුවොත් එක්කෙනෙක් Mac OS එක හැදුවොත් නේද? Apple computer එක හැදුවොත් අනිත් එක්කෙනා Windows වල හැදුවත් ප්‍රශ්නයක් නෑ අපිට ඒ දෙක combine කරගන්න පුළුවන්. right? හිතන්නකෝ රොබෝ ඇවිදින එක, right? The walking one is designed in Mac OS computer, right? Apple computer, and how it is going to, handshake and all, it is in Windows, right? So you can combine those two together because whichever the language, like Python, right? It doesn't matter what is the platform, whether it's Windows platform or Linux platform, Mac OS, it will run. Right? So ඒකයි cross platform programming language එක කියන්නේ. හැබැයි Java.net ගත්තොත් ඒක වෙනස්. ඒකට හරියන්න වෙනම software එකක් තියෙනවා. ඒක run කරොත් විතරයි අපිට පුළුවන් Java.net platform එක මාරු කරන්න. Java එකක් Windows වල run කරපු එකක් Mac OS එකේ ඉබේම run කරන්න බෑ. right? අපි ඒකට වෙනම software එකක් දාලා ඒක Mac OS එක තේරුම් ගන්න විදිහට හරවන්න ඕනේ. තේරුණාද ඒක? තේරුණ නැත්නම් කියන්න මම ආයෙ කියන්න. චුට්ටක් හිමින් මං ටික හයියෙන් කතා කරන්න මන්ට කියා යනවනේ. ඒත් ඒ නිසා චුට්ටක් මං පුළුවන් තරම් බලනවා ස්ලෝ කරන්න. ඒක මං ආයෙ චුට්ටක් කියන්න. Windows එකයි Mac OS එකේ දැන් හිතන්නකෝ මේ Java එකේ .NET Java එකේ Python එකේ වෙනස කියන්නේ. right? Python එකේදී මේ දැන් Python කියලා මම මේ ෆයිල් එකක් අඳිමු. එතකොට මේ ෆයිල් එක අපිට පුළුවන් Windows වල තියෙන්නේ මේක. අපිට මේකෙන් පුළුවන් ඊමේල් එකකින් හරි මොකකින් හරි අපිට ඒක සෙන්ඩ් කරන්න කෙලින්ම Mac OS කම්පියුටර් එකට කිසිම ප්‍රශ්නයක් නැතුව මේක රන් කරන්න පුළුවන්. right? මේ Python එක මේ platform එකෙත් run වෙනවා. platforms කියන්නේ operating systems, right? Mac OS එක, Windows එක, right? කිසිම ප්‍රශ්නයක් නැතුව මේක Python එක නිසා run වෙනවා. හැබැයි අපි ඕක Java වලට කරොත් ඒක run වෙන්නේ නැහැ. right? Java එක කියන්නේ Java වලට එහෙම බෑනේ. Java වල එහෙමම තියෙන විදිහටම අපහු අනිත් එකේ run වෙන්නේ නැහැ. ඒකට වෙනම තියෙනවා JVM කියලා Java Virtual Machine කියලා එක software එකක්. right? ඒකෙන් තමයි අපිට පුළුවන් ඒක Windows වලට හරියන්න විදිහට තමයි දැන් අපේ කම්පියුටර් එකක තියෙන්නේ Java කියලා චූටි නේද? මේ කෝඩ් එක, right? එතකොට ඒක අපි run කරනකොට ඒක run වෙන්නේ Java Virtual Machine එකේ JVM. right? ඒක එතකොට Windows වලට වෙනස් එකක් තියෙන්නේ. Linux නැත්නම් Mac OS වලට වෙනම එකක්. right? එතකොට අපි කරන්න ඕනේ Windows එකකින් Mac OS එකට යවනවා නම් අපි කරන්නේ මේ ෆයිල් එක අරගෙන ගිහිල්ලා Mac OS එකේ තියෙන JVM එකට දාන්න. ඒකේ run කරන්න ඕනේ. එතකොට අපි මේකට කියන්නේ තව එකක් කියනවා write once run anywhere. right? අපි ඒක එකපාරයි run කරන්න ලියන්නේ Java run කරනකොට එක මේ JVM එක හරහා අපහු run කරන්න ඕනේ. මේකට කියන Java වලට කියන එකක් තමයි මේ write once run anywhere. right? එතකොට ඒක Python වලටත් අදාළයි. හැබැයි මේකට run කරන්න JVM එක ඒකට අදාළ JVM එක තියෙනවා. ඒකයි මේක චුට්ටක් complicated වෙන්නේ. මෙන්න මේක මතක තියාගත්තොත් හරි. write once run anywhere. It means whether it's Windows or whether it's Mac OS or Linux,
this can be run in any platform, but you need to have the correct JVM, right? So for Windows 1, you should have the Windows JVM, and for Mac OS, you should have the Mac OS JVM to convert it for the Mac. Teacher, what is .NET? Dot Net. .NET, yes. .NET is another one, just like Java, another programming language. Right? එක language එක ගොඩක් complex Java වගේ, right? Java වලටත් වැඩි ඇත්තටම .NET කියන්නේ ටිකක් complex language එකක්. අපි degree එකේදී තමයි ඒවා ඉගෙන ගන්න, right? අයි degree එකක් කරොත් Java .NET ඒවා තමයි අපි ඉගෙන ගන්න, right? අපි මුලින් ඉගෙන ගන්න A level කාලෙදී Python, right? මොකද ඒවා තමයි. ඔව්. I like to learn everything with those languages and everything You about like IT. Okay, so it's good that you like to learn, but you can't learn everything like in minutes, right? So මුලින් Python අපි ඉගෙන ගමු. ඊට පස්සේ slowly we'll move to Java. Then last will be the .NET, because .NET is more, bigger and more wide than What Python. are the other languages that is very easier than Python? Easier than Python? JavaScript is easy. No, not Java. What is very easier than Python? JavaScript, Languages. not Java. JavaScript is another language. Then you told me that C++1, and what are the other things? There are like I think 10 to 15 languages are there, right? So if you ask me about languages, right, I'll just I like to learn all 25 languages, really. Okay. I like to become like an expert like that. Expert in programming. You like to do Yes. programming. Okay. Not programming, not only programming, everything. For teacher, in the next our normal class, we'll do MS Office, because I know only that Word 1 and PowerPoint only. I don't know other things. I haven't used other things. So That you want Microsoft Publisher, I use it one time to, I think, to create a birthday card. Yes. You want to learn about Excel, those things, is it? So in grade Excel. 9 you will learn. In school, Excel is there. If you want to learn now, we'll have to. What do you want? What's Excel? Excel is What's like this. Yes, Excel is also in Microsoft Office, I think. No, it's offline. No? The Office fun. Right? Yes. But what do you want? Not only Excel, I want to learn everything in Microsoft Office. Oh, okay. So let me tell you what are these. Everything means what, right? So there are like a lot of softwares in Microsoft Office. Yeah. You know. I want to learn all. Want to learn? Okay. Let's just see once if you
even Oh, know it? oh yes, you have a course also. I can remember you upload image. It means a banner in status. Yes. Yes. Right? So this is the things that we learn there. Right. So all these are softwares on Microsoft Office, right? Word, Excel, PowerPoint, OneNote, Outlook, Publisher, right? Can you see? Right? So link. So I think you know Word, you know PowerPoint. So Publisher also you might know much, but sometimes you will need to learn some more about Publisher. Is like a huge thing, right? So just not that we can create websites on Publisher, right? Publisher means like we can create ebooks, right? Lot of things on there, right? So you know Word well, right? So these two you know, but Publisher also there's much more than this thing. Yes, Yes. Uh, Excel is then, another very good one where you can learn about database, right? To store a lot of data. So in my database, I have all the students' information, right? So I get a, can you remember, I think some time back, your father filled about your details and it is given in this kind of a form, right? So your name, your address, your everything is given, right? So I know, teacher, yes, that wait, that wait, I can't remember that thing. what is that thing? It's also a software kind of thing, but I can't remember what is. Um, It's software. sometimes wait, Uh, I can't remember. okay, Anyway, it's like it's like uh, this. Is it? it's also like this. Uh, what what are the things you have in it? You are teaching to everyone. It means there are a lot of things now. Uh, I speech. I picture blocks. Then coding for kids, and there are a lot of things yes. now. What are the other things? Other things like web development, how to develop websites and the web designing, graphic designing. Right? Those are the other ones. Then other than things that you know, I think web development also a good thing. But for now we'll go with this range. නේද? ඔක්කොම ටික එකපාර ඉගෙන ගන්න අමාරුයි නේද? So we'll step by step go. Right? So here if you want this thing is good. ඉස්කෝලේත් ඔයගලන්ට use වෙන එකක් මේක නේද? කොහොමද use කරන්නේ? Right? මේ තියෙන Oh, yes, teacher. I can remember what I want to ask you. That is the yes. syllabus. In coding, what are the things without scratch and pictographs? Scratch and Picture coding for blocks. kids. Yes, Yes. Arduino. How do you know? I can't remember. If you tell Uh, it. um, So we have Arduino boards and all. Right? Oh, yes. I can remember Arduino. Yeah. So There that's is online and also. yes. Even we have an online one and we have an offline one as well. So then Uh, learn on that. How to? Arduino. Yes. I just this is what.
So this is what Arduino board is, and we can code it with Python, right? So step by step, how to code it with this, right? So once you learn it, you can code a platform like this, right? Based on Python, right? That's why we learn Python, right? So to go to this level, you should know how to code it. Like we have to use these things, lights, LEDs, motors, right? Speakers, right? These things we can take together with sensors. Sensors can අපිට තියෙනවා light sensors, heat sensor එක temperature බලන්න ඕන නම්, right? මේ තියෙන්නේ thermistors කියන්නේ ඒක. right? එතකොට ඒව හරහා තමයි විනුද අපි මේවා ඉගෙන ගන්න. Photoresistors means to check the whether it's dark or not, right? දැන් ඔය street lights තියෙන්නේ, පාරේ light නේද? ඒවා පාවිච්චි වෙන්නේ මේ photoresistors හරහා, right? ඒකේ බලන්නේ මොකද්ද? හවස 6 වෙනකොට ඉබේම street lights on වෙනවා නේද? ඒකේ තියෙන්නේ මේ facility එක. මොකද හැමතැනම ගිහිල්ලා මිනිස්සු ගිහිල්ලා on කරන්නේ නැහැ. right? So those street lights has a sensor and it gets automatically on when it's dark outside. Right? So that's things how to code it. We learn it here. Simple robots we can make, right? Those are the things we learn here, right? To learn about these things, right? You know about in logic gates we learn this, right? The gates and all. So we combine together, right? So that's how we code these together, right? Can you see? It's a really interesting thing to learn, right? It's practical, right? මේ වගේ එකක් කරන්න practical knowledge එක ඕනේ. කොහොමද ඒක අපි Arduino board එකට connect කරන්නේ, කොහොමද ඒක download කරන්නේ code එක circuit එකට, right? ඒ ඔක්කොම බලලා It's really practical. yes. So I like to learn this also, but yes. I like to learn first is that everything with softwares. Yes, this is software, but this is with hardware, right? So Yeah, with LED bulb yeah. circuits, yeah, microbit Um, and all, yeah, lot of as you can see, more fun ahead, right? So this is like more with practicals. So these are like kids one, so I try to make it bit more like interesting with those parts, right? That's how it goes, right? For now, just know that this is how many notes do you have for this? If I tell you Arduino, Arduino. you have Lot of notes are there. I think around 15 to 20. Yeah. So I have my notes, and sometimes I download from internet and I make them. So those notes are also there. There are books that I refer to, right? So yes. yeah, I also like to learn everything. okay, that's good to learn everything, right? Not actually, I also don't know every language, but I know it to some extent, right? So that I can learn some more, right? So what I learned from the degree is not what I'm doing right now, right? That means it keeps on updating, right? Java unat whatever the language it is, it keeps on updating things. When I was doing the degree, there was no cloud, right? So how to learn on to code in cloud, නේද? ඒ වගේ දේවල් අපි ඉගෙන ගත්තේ මම වර්චස් එකට ආවට පස්සේ. right? එතකොට ඒ දේවල් we get it hands on experience, right? We learn it while we do the job, right? So we don't learn it at
degree level, we learn it after going to a industry, company, that kind of things, right? So that's how we learn, right? හැම දෙයක්ම ඩිග්‍රී එකට දෙනවා නම් නේද ඩිග්‍රී එක සාමාන්‍යයෙන් මිලියන ගාණක් වටි, right? ඒට එහෙම එකක් දෙන්නේ නැහැ, right? We learn only the basics there. We should know how to learn something more out of it, how to learn what is hacking, right? There's a lot of things to learn, right? Videos, Yes. Hacking also I need to know yes, because sometimes it is important yes, if my computer gets stuck or something also. yes. Even I also, we doesn't learn in software engineering about hacking, right? So we go and search for it. They just say this is hacking and this is how it does, right? So we should know how to go and search for it. So we should use our brain, and there's two types of hacking, right? We have ethical hacking and we have non-ethical hacking. So the bad hackers, there are those are non-ethical. ethical කියන්නේ අපි වගේ guidelines හරහා යන අය නේද? ඒ කියන්නේ අපි දෙයක් ඉගෙන ගත්තට පස්සේ නේද අපි වැරදියට පාවිච්චි කරන්න පුළුවන්, හරියට පාවිච්චි කරන්නත් පුළුවන් නේද? එතකොට හරියට පාවිච්චි කරන අයට කියන්නේ ethical hackers කියලා. වැරදියට පාවිච්චි කරන අයට කියන්නේ harm කරන්න කාට හරි නේද? දෙයක් කෙනෙක්ගෙන් උදුර ගන්න වගේ ඒ අය තමයි non-ethical hackers කියන්නේ. Right? I will go. No, we can't try it. Yeah. We'll try it non-ethical. Okay. Ethical also we can know about, no? Yeah. Means So, other things. it's a really interesting and challenging role, right? I also have a lot of friends there who are ethical hackers, right? What is this? UX. Sorry? Teach Why? That is the hacking also. It is useful that Python language or not? Python. I think yes. Yes. Python is No. useful for hacking. Yes. Okay. So because you can hack things out, right? You know what are the types of hacking available, right? Can you see these are all notes that I like go into websites and nice. Sometimes seminars are there, නේද? Online seminars දැන් කාලේ ඔක්කොම, right? ඒකට මේව ගැන ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. right? මම ඔය free වෙලාවට ඉඳලා හිටලා මෙහෙම කීවට join වෙනවා, right? How do we hack? What are the types of hacking available, right? ඒවත් එන්න update වෙනවා නේද? hackers ලා කියන දේත් update වෙනවා. right? ඒකටත් ඒවා ගැන විස්තර. First we have to know the basic things now. Yes, what is hacking you should know. It is not a hard thing, right? But if you know programming, it is more easy to hack any kind of things, right? So we have phishing mails නේද? ඔය එක එක අය ඉල්ලන්නේ අපි bank details අනම්මන ඉල්ලලා දැකලා ඇති spam folder එක පිරෙන්නේ, right? ඔයාගේ email එකට ගිහිල්ලත් බැලුවොත් හම්බෙයි, right? So since you like to just know about it, right? So if you go here and to your spam, you will see, right? මගේ එකේ spam 3යි තියෙන්නේ, මම එන ඒවා delete කරනවා. What is spam? Spam is like this, right? Yeah, the things. I have one. So these are some unknown people, right? They just send emails asking for our details, right? අපේ විස්තර, අපේ කවුද, නම, ගම ඒ ටික ඉල්ලලා එන අය, right? ඒකට මේකත් මේ eSoft Metro Campus කියලා තිබ්බට නේද? මේ ඇත්ත email එකක් නෙවෙයි, right? It is sent from some SS Boost something, right? So it is going to be like eSoft and it's sending, right? It's a really bad thing. I blocked it, but it's still coming to my spam, right? ඒක නිකන් අර මම eSoft කියන මොන හරි search කරපු එකක්, ඒක මොකක් හරි මගේ email එක ඒගොල්ලෝ track කරලා, right? So that's why this email is coming with eSoft name,
but you have to know that this is not a real one because this is a fake email. නේද? මේ වගේ emails නැහැ. ssboost.com කියලා email නැහැනේ. right? එතකොට ඒකෙන් තමයි අපිට හොයාගන්න පුළුවන් මේ මේක ඇත්ත email එකක් නෙවෙයි කියන එක. right? So it is not a real kind of email. So it is pretending to be eSoft. ඒ වගේ තමයි එක එක companies විදිහට banks විදිහට නේද? commercial bank කියලා ඒගොල්ලන්ගේ logo එක දාලා හොර emails එවනවා. නේද? ඒ වගේ ඒවත් වෙනවා. ඒ වගේ එකක් ආවොත් අපි බලන්න ඕනේ කවුද email එක එවලා තියෙන්නේ. ඇත්ත bank එකකින්ද email එක ඇවිල්ලා තියෙන්නේ. බොරු එකකින්ද right? ඒ details දැනගෙන තමයි අපි මේ දේ open කරන්න ඕනේ. නේද? අපි ගිහිල්ලා reset කරොත් ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? අපේ ඇත්ත password එක ඉගෙන අරගන්න. නේද? ඒ වගේ වැරදි දේවල් වලට තමයි phishing කියන දේ use කරන්නේ. Can you see? Phishing is a fraudulent attempt to obtain sensitive information. Username, password, credit card details, right? So with the help of emails, instant messaging, Facebook කරහා හරියට phishing කියන දේ වෙනවා. right? So that kind of things do happen, right? That is what hacking means. Right? So these are types of hacking. Viruses විදිහට, trojans, spyware, right? ගොඩක් දේවල් තියෙනවා. එතකොට මේව ගැන තමයි මේ තියෙන්නේ. It's a huge lesson, right? මාත් ඉගෙන ගන්න දේවල් තියෙනවා දැන් උනත්. hacking කියන දේ ඉවරයක් නැති දෙයක්. එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මොකද ගෙදර ඉන්න ප්‍රමාණය එන්න වැඩි වෙනවනේ නේද? jobs නැති අය hacking හරහා තමයි සල්ලි හොයන්න හදන්නේ. ඒ වගේ ඒවා තියෙනවා. right? දැනගන්න ඕනේ අපි ඒවයින් ප්‍රවේශම් නේද? ප්‍රවේශම්. okay. අපි දැන් Python වලින් යහට කියලා ගොඩක් කතා කරේ. right? අපි back to Python එමු නේද? Yes. Let's come back. Yes, you asked me about languages, right? I'll just show one thing about languages. 1 minute. Right? මේ තියෙන්නේ සාමාන්‍යයෙන් මම වැඩිපුර use කරන languages ටික, right? ඒ අරින්න තවත් languages ගොඩක් තියෙනවා, right? මම මේ languages තියෙන එක photo එකක් තිබ්බා මම. What is that, teacher? That you showed me now? Yes, can you show me it again? Yes, what is that knowledge? Knowledge. What is that? That there is a first one Python is, second one there is a brain again. What is that? It is like getting into like Python is like inside like the most sensitive things in the Python. Right? That means to create a robot, the main thing is to add things to the brain, no? Right? To make me ඇතුළෙම කැලේ තමයි Python හරහා add වෙන්නේ. අන්න ඒ වගේ එකක් තමයි making කියලා තියෙන්නේ. Right? That means Java? Java is like connecting all things together. That kind of thing. Within එක කැලි ඒ වගේ එකක් තමයි Java කියන්නේ. මම නිකන් අර මිනිස් මොලයත් එක්ක තියෙන විදිහ ගැන එක නිකන් අර compare කරලා තියෙන්නේ. right? Python කියන්නේ ඇතුළෙම තියෙන දේ වගේ. එතකොට Java කියන්නේ ඇතුළේ තියෙන ඔක්කොම ටික connect කරන්න පුළුවන් software එකක්. programming language එකක්, right? C++ කියන්නේ ගොඩක් එළියට එන එකක්. කියන්නේ එළිය අපි එන්න දෙයක් හිතන්න පුරුදු කරන්න, right? අන්න ඒ වගේ දෙයක් කරන්න තමයි C++ තියෙන්නේ. right? Scratch කියන්නේ තව එකක්. ඒකෙන් අපි කරන්නේ මේ නේද? ගොඩක් basic මනේ, right? අපි එතකොට මේ එන්න එළියට එන ඒවා තමයි මෙතනදී වෙන්නේ. මේ අන්තිමට තියෙන්නේ මේ Minecraft ගැන. ඒක තමයි කියන්නේ
basic මේවයි නම් උඩට යන්න මේ තියෙන්නේ. right? ඒ වගේ එකක්. right? මම මේ Oh, I haven't tried Minecraft yet. okay. Yes. Okay. Minecraft is also good. right? මගේ අර ස්ටුඩන්ට්ස් එකකුත් ඉන්නවා ඒගොල්ලෝත් කැමති නම් ඔයා ඒගොල්ලොත් එක්ක උනත් ජොයින් වෙන්න පුළුවන් මේ Minecraft edition එක download කරගන්නත් පුළුවන්. right? ඒකේ ඉගෙන ගන්න පුළුවන් ඒකත් ඔයා කැමති නැහැ කිව්ව නිසා අපි බැලුවේ නෑ නේද? මේකේ අපිට ඉගෙන ගන්න පුළුවන් Minecraft environment එකක් හදන විදිහ. ඒකක් තමයි මේකේ තියෙන්නේ. right? කැමති නම් කියන්නේ මම එකත් link එක එවන්නම්. ඔයගලන්ට ඔයාලට try කරලා බලන්න පුළුවන්. right? ඒක Yes, teacher, you can send me the link. okay, I sent it. I think it's here. Search करो. And yes, teacher, today is 1 hour. I think it is. Now it will be over in 5 minutes. yeah. If it's We hard, talk about lots of things. we Really. talked about a lot because it's hard to do our coding each day. නේද? හැමදාම coding කරන්න තියෙනවා නේද? ඒ නිසායි මම හිතුවේ ටිකක් අර නේද? ඒකත් එක්ක try කරන්න. right? අපි notes ඔක්කොම දීලානේ තියෙන්නේ. වැඩ පුළුවන් චුට්ටක් try කරලා බලන්න විදිහට ඒවා. right? whether අපි මේ කරන්න තියෙන දේවල් ගැන දැනගන්න ඕනේ. Teacher, in coding for kids, what are you doing? Coding for kids, that is same kind of things like HTML, pictoblocks. This one, make a code, right? In here, a lot of things like how to code with Teacher, Minecraft. Those HTML, what are the things with HTML? HTML, the website development, how to connect it to a database, how to do nice animations in a website, those things. You want to see the note and all? Or I can share it. with you. So it is Yes, more you like can. website. Okay? So the coding is like in different levels. So one is websites for kids, right? Then we have different languages when it comes to kids things, right? So all of them actually, can you see, right? These are different years wise. We have different things, right? So let me just open it and show. Okay, මේ තියෙන්නේ අවුරුදු 5න් උඩ ඕන කෙනෙක්ට coding කියන දේ ඉගෙන ගන්න පුළුවන්. right? So we start with Scratch Junior, right? ඒක තමයි චූටිම එක. ඊට එහාට ගිහිල්ලා නේද? ගොඩක් ඒවා කරනවා. right? So these are about it. Can you see? right? Daisy the dinosaur අනම්මනම් චූටි games හදන software. right? So if you want, you can also just see this one. Right? You will find all of these on internet. Right? So if you want, you can have a video about this. Right? And if you like, we can try on that. Right? Yes, you can send me those like the small images. Yeah. Yes, you can share them Yes. to me. Okay. I'll share it on the chat here. It's easy. Yes. Yeah. So otherwise, I will definitely forget. Yes, I'm doing like that. For today, yes. And, It's over. No, yes. yeah. Okay. Yes, for today it's over. Yes. Correct. Okay. What are the other things you haven't told me? What are the other things? Means like Oh, what is that Fiverr? No? Yes, Fiverr. Fiverr. Yeah. So So we can Fiverr. try. Going after graphic designing,
we are going for Fiverr. That's how it goes. Right? I just shared the photo. You can check on these, games and all. So you will learn nice code things as well. These are interesting, like small softwares. නේද? Python වලට ටිකක් advanced නේ. නේද? වට නැත්නම් එපා වෙයි. ඒකට කෙලින්ම ගියොත්. right? නිකන් මේවන් චුට්ටක් search කරලා බලන්න මේවත් ඒ වගේ චූටි coding කරන පොඩි softwares ටික. So it's a really interesting one to try. Try and see that one. ඔද මට තේරුණ විදිහට ඔයාට නේද එකපාරට අර Python කරනකොට චුට්ටක් තේරුනේ නැති ටිකකුත් තිබ්බා නේද? ඒකට ඒ වගේ එකක් තේරුම් ගන්නකොට like lazy නැහැ, right? I know that it is a bit hard, right? But you can just check on this one, right? මෙතින් Java Python උයි ගැන coding වශයෙන් ඒ ගැන තියෙන එක image එකත් You can, yes, you can send me those small things. If there are images, you can share me. In that classroom also, you can share. Yes, you can share in there. Yeah, I'll share some of them, so you will get an idea how it is in Java and what is in Python, right? So Python is, as you can see, නේද මේ ඔක්කොම අපි ලියන ඒවා ටික එක line එකකින් Python වලින් ලියන්න පුළුවන්, right? So it is more complex in Java than Python, right? That's why we first learn how to do it in Python, right? So we have an animal kind of class and we have dog, right? Animal කියන්නේ උඩ එක, එතකොට dog කියන්නේ යට. ඒ කියන්නේ animal කියන්නේ සත්තුනේ. එතකොට එක එක જાති සත්තු ඉන්න පුළුවන්. නේද? Dog, cat එහෙම. එතකොට ඒ විදිහට තමයි මේ Python එක හදාගෙන යන්නේ. Okay. Right. අපි එහෙනම් අදට මෙතනින් නවත්තමු වේදද. Right? Okay. මම හිතන්නේ අපි ගොඩක් කතා වුණා මේ දේවල් ගැන. එතකොට ඔයාලට අයිඩියා එකක් එයි නැත්නම් එකපාරට කෝඩින් කරනකොට කෝඩින් ඉගෙන ගන්න ආසයටත් එපා වෙනවා. right? මටත් එහෙම වෙලා තියෙනවා. right? ඒ නිසා අපි හිමි සැරේ කරගෙන යන්න. okay? මේ ටික නිකන් ෆස්ට් එක විතරක් බලන්නකෝ දැනට. right? කොහොමද මේක ඉන්ස්ටාල් කරගන්නේ hello එක run කරලා බලන්න. right? එතකොට ඒක පුළුවන් කරලා බලන්න. මෙතනින් පුළුවන් number එකක් දීලා ඒක add කරලා බලන්න. right? ඒ වගේ මම චූටි ඒවා ටිකක් තමයි මුලින් add කරලා දුන්නේ. right? එතකොට මේ වගේ පොඩි ඒවා කරලා අපි ටිකක් advanced ඒවට හිමින් හැරේ යමු. right? එහෙම කරමු වෙනද. okay? නැත්නම් නේද? ඔයාලට එපා වෙයි Python එකපාරටම ටිකක් අර advanced එකට ගියොත්. right? okay. Let's meet on Thursday, right? Again. Yes, please. Okay, we'll share the videos today at night. Okay. Then Yes, I think 5 or more